දැන් මේ වැලන්ටයින් එක කියන්නේ අපි මාතෘකාව දවස හෙට දවසේ දුවන්නේ. දැන් මේකෙදි අපි දකින්නෝනේ එක එක විදිහට මේක සමරනවානේ. ඒක එහෙම හරියට ගත්තොත් එහෙම විදිහක් නැහැනේ. කේක් එකක් කපලා හරි ෂැම්පේන් එකක් පීලා හරි වයින් එකක් පීලා හරි පාටියක් දාලා හරි සමරනවා. හැබැයි දැන් අපි වර්තමානයේ දකින්න චුට්ටක් එතනිනුත් එහාට ගිහිල්ලා ටිකක් අර සාමාන්‍යයෙන් තව මේ වැලන්ටයින් එක මුවාවෙන් අනිත් කෙනාව මිස්යූස් කරනවද වගේ පොඩි ඩවුට් එකක් අපිට සමාජයේ තියෙනවා වගේ එකක් මට හිතෙනවා. මොකද හිතන්නේ වාගෙන? ඔව් ඒක හරිම වැදගත්. මොකද අපි ගත්තොත් එහෙම මේ ආදරය අර අපි ඔප්පු කරන්න යනවා. ඒ කියන්නේ අපි අනිත් කෙනාට මෙච්චරක් ආදරේ. එයා කියන දේ, ඒ කියන්නේ ඔයා මං කියන දේ, ඇයි ඔයාට මං කියන දේ මාව විශ්වාස නැද්ද? මං කියන දේ අහන්න බැරියයි. ඔය වගේ දේවල් එක්ක අර අනිත් ආදරවන්තිය හෝ ආදරවන්තිය තමයි ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වලට ට්‍රැප් ගෑනු ළමයිනේ. ඔව්. ඒ කියන්නේ එයාලව අපි දකිනවා මේ දවසේ විශේෂයෙන්ම මේ දවසේදී වෙනත් අර තමන්ගේ වයසට එහෙම නැත්නම් තමන්ගේ මේ දැනට අපි කියමුකෝ රිලේෂන්ෂිප් එකක් තියෙනවා. හැබැයි මාසෙයි දෙකයි නැත්නම් දවස් කිහිපයක් හෝ නැත්නම් සතියයි දෙකයි ඔය වගේ පොඩි කාලයක් අතරතුර තාම තේරුම් අරගෙනත් නැහැ දෙදෙනා කොහොමද කියන එක. සහ මේ නව යෝනියට පා තබද්දිම සමහරු රිලේෂන්ෂිප්ස් වලට යන ඔය වගේ දේවල් අපි දකිනවා. ඉතින් මේ තමන්ට සුදුසුද තමන්ට මොනවාද කළ යුත්තේ කියන දේ හරිය අවබෝධයක් නැතුව මේ කියන මේ ආදරේ ඔප්පු කිරීමට යෑමේදී සමහර වෙලාවට අපේ දරුවන් ඇත්තටම මේ ගොඩක් ජීවිත විනාශ කර ගන්නවා කියලා කියන්නේම ඔවුන්ගේ මේ කියන්නේ නව යෝන්වේ කියන්නේ ඊට පස්සේ ඔවුන් වැඩිහිටියන් ලොකු තේරුමකුත් නැහැනේ. ලොකු තේරුමක් නැහැ. එක්ස්පීරියන්ස් එකක් නැහැ නේද? දාගෙන යන්නේ තමන්ගේ කරියර් එක හරි තමන්ගේ ලයිෆ් එක හරි බිල්ඩ් අප් කරගන්න. අන්න ඔය හරියට යන මේ ලස්සනට ෆ්ලෝ වෙන තැනදී අර වගේ වැරදි තීරණයක් අරගත්තොත් අර වගේ වැරදි තීරණයක් හෝ වැරදි තේරුම් ගැනීමක් නිසා කටයුතු කරන්න යද්දී ඔවුන්ගේ ජීවිතයේ ඔවුන්ම වැරදි කියන්නේ ප්‍රශ්න වලට අද දා ගන්නවා කියලා තමයි මම නම් දකින්නේ.